ආදරණීය හිත් සතුටින් පිරෙන ලස්සන දවසක් ඔයාලා හැමෝටම. සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. දවසෙන් දවස ඔයාලගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම යහපත් විදිහටම ඉෂ්ට වෙන්න කියලා මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා. කරන කියන හැම බලාපොරොත්තුවක්ම යහපත් විදිහටම ඉෂ්ට වෙලා හැමෝගෙම සිත් සතුටින් විතරක්ම පිරේවා. අදත් උදෙන්ම නැගිටලා මම මුලින්ම කළේ උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පිළිගන්වලා පහන පත්තු කරලා වන්දනාමාන කරපු එක. අද උදේට අපි හදලා තිබෙන පරිප්පු කෙරට උයලා වල් සම්බාල ගොඩාක් රසයි. ඒ වගේ කෑම උපුවෙන් බත් එක්ක හරිම රසයි. බබාට සරකන්න බැරි නිසා බොංචි අල දාලා කෙරට උයලා දුන්නා. උදේ කෑම එකත් කාලා අලි බේරේ තිබුණා. හස්බන්ඩ් එනකොට අරන් ඇවිත් තිබ්බා. දැන් නම් ඉදලා. ඒකත් කාලා අපි මේ ලෑස්ති වෙන ගමනක් යනවා. බබාවත් ලෑස්ති කරගෙන අපි ටවුන් එකට ආවා. අද මිහිඳු පෙරහැර තියෙනවා. ටවුන් එකට එනකොට සෙනඟ ගොඩාක් හිටියා. හැම අවුරුද්දෙම මේ පෙරහැර තියෙනවා. අපි හැමදාම බලන්න එනවා. ඒ චූටි බබා නම් මේ පළවෙනි පාර කියපු පාර එනකොට එයාට එච්චර තේරෙන්නේ නැහැ. දැන් නම් තේරෙනවා. ගොඩක් ආසාවෙන් එයාත් බැලුවා. මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහමත් අරගෙන ලංකාවට වැඩිය එක සංකේතවත් කරලා තමයි මේ මිහිඳු පෙරහැර පවත්වන්නේ. ඉතින් එදා ඉඳලා අද වෙනකම්ම මේ වගේ සම්ප්‍රදායික සිරිත් විරිත් ඒ විදිහටම තියෙන එක ඒක ඇත්තටම ලොකු දෙයක්. නිර්මල බුදුදහම එදා ඉඳලා අද වෙනකම්ම මේ විදිහට ආරක්ෂා වෙලා තියෙන්නත් හේතුව ඒකම තමයි. ඇත්තටම ශ්‍රී ලාංකිකයෙක් විදිහට බෞද්ධ රටක බෞද්ධයෙක් විදිහට ඉපදීම ගැන ඇත්තටම ලොකු ආඩම්බරයක් තියෙනවා. මේ ඇහෙන බෙරසදට ගැටපෙරේ දවුල තම්මැට්ටම මේ බෙරහඬ ඇහෙනකොට හිතට මහා අමුතු හැඟීමක් දැනෙනව නේද? අපේකම එහෙම හැඟීමක් මට නම් දැනෙනවා. මේ පෙරහැරේ යන අලි එයාලා දකිනකොට මට ඇත්තටම හරි ලොකු සතුටක් දැනෙනවා. මොකද සතෙක් විදිහට ඉපදුනත් බුදුදහම වෙනුවෙන් එයාලා කරන කැපවීම එයාලට මොන වගේ හැඟීමක් දැනෙනව ඇතිද? සතෙක් වුණත් එයාලගේ තියෙන ඉවසීම, හීලෑ ගතිය ඒක කොච්චර දෙයක්ද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. සාම්ප්‍රදායික වෙස් නැටුමට තමයි මම ගොඩක්ම ආස. මොකද මමත් ඇත්තටම නැටුම් හදාරපු කෙනෙක්. ලොකු පොඩි වයස් භේදයක් නැතුව හැමෝම හරිම සහයෝගයෙන් මේ වැඩේට එකතු වෙලා තිබුණා. පුංචි ළමයි හරි ආසාවෙන් තමයි මේකට ඉදිරිපත් වෙලා තිබුණේ. ඒ වගේම ගොඩාක් ලස්සනට තිබුණා. හැම නර්තනාංගයක්ම ඇත්තටම ගොඩක් ලස්සනයි. මේ පෙරහැර බලනකොට මට මගේ පුංචි කාලය මතක් වුණා. මේ වගේ හරි ලස්සන සුන්දර ළමා කාලයක් මටත් තිබුණා. මේ අයිටම් එක පෙරහැරේ තිබ්බ ගොඩක් කලර්ෆුල් අයිටම් එකක්. ඇත්තටම හරි ලස්සනයි. අපිට අපේ ජීවිතේ දවසින් දවස සතුටින් පුරව ගන්න, hina වෙලා ඉන්න
මේ වගේ පුංචි පුංචි දේවල් ගොඩක් වටිනවා. ගෙදර අයත් එක්ක මේ වගේ දෙයකට හරි එළියට ඇවිල්ලා මේ වගේ දෙයක් බලලා හිත සැහැල්ලු කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. හිනා වෙන්න හේතු හොයන අතරේ අපිට හම්බ වෙන පුංචි හේතුවකිනුත් හිනා වෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මේ දවස් ටිකේම අපිට හොඳටම වහිනවා. විශ්වාස කරන්න මේ පෙරහැර පටන් ගන්න අන්තිම තප්පරේ වෙනකන් වැස්සා. හැබැයි පෙරහැර පටන් අරගෙන පෙරහැර ඉවර වෙනකම්ම පුංචි වැහිපොදයක්වත් වැටුනේ නැහැ. ඒක තමයි මේ හැම දෙයකම තියෙන ආශ්චර්යය. යහපත් චේතනාවෙන් යහපත් දේවල් අපි කරනවා නම් සබාදහම වුණත් අපි හැමෝටම උදව් කරනවා. මේක ඒකට හොඳම උදාහරණයක්. මේ පුංචි ළමයි හරිම ආසාවෙන් මේ දේට එකතු වෙලා ඉන්නේ නැති. එයාලගේ හැම බලාපොරොත්තුවක්ම එයාලා හිතන විදිහටම ඉෂ්ට වෙන්න ඕන. මේ වෙස් නර්තනය දැක්කහම ඔයාලට මොකද හිතෙන්නේ? මට නම් ලොකු අභිමානයක් දැනෙනවා. අපේකමක් දැනෙනවා. ඒ තරමටම හරිම අභිමානවත් නර්තනයක් මේක. මේ ඇතාගේ ඒ ගමන බලන්නකෝ කොච්චර ලස්සනයිද. දැන් නම් පුංචි පුංචි වැහි බින්දු වැටෙනවා. මේ දෙයට සම්බන්ධ වුණු හැමෝටම ගොඩාක් පිං. පෙරහැරත් බලලා ඉවර වෙලා අපි ගෙදර ආවා. බබාට හවසට මම කුරක්කන් කැඳ හදලා දුන්නා. බලන්නකෝ එයා කොච්චර ආසාවෙන් ඒක බොනවද කියලා. හවසටත් මම බුදුන් වඳිනවා. මල් පහන් පූජා කරලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා දවස ඉවර කරන එක තමයි මගේ පුරුද්ද. මොකද අපි කරන කියන හැමදේම අපේ ජීවිතේට ගොඩාක් වටිනවා. මේ තියෙන්නේ අපේ රැකෑම චිකන් උයලා ලීක්ස් තෙල් දාලා බබඩම් බැඳලා පිපිඤ්ඤ ගෙඩියක් තිබ්බා. ඒකත් කපලා ගත්තා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. අලුත් vlog එකකින් ආයෙත් හම්බ වෙමු. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. සතුටින් පරිස්සමින් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි.